අයිබෝවන් කොරියාවේ තියෙන රක්ෂණාවරණ. කොරියාවේ රක්ෂණාවරණ ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන හතරක් තියෙනවා. මේක කොරියානු භාෂාවෙන් සාදේ පොහොම් කියලාත් කියනවා. නැත්නම් සාවේ පොහොම් කියලාත් කියනවා. මේ රක්ෂණාවරණ ගැන සාවෙතම් ප්‍රෝග්‍රෑම් එකේ පස්වෙනි පාඨමාලාවේ, ඒ කියන්නේ ඕදන්ගේ කොටසේ සිම්මා පාඨමාලාවේ හතරවෙනි පාඩම සාග්වා මේ කුම්මින විහම් පුක්චි කියන කොටසේ මේ රක්ෂණාවරණ ගැන පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. අපි බලමු මේ කොරියාවේ තියෙන ප්‍රධාන රක්ෂණාවරණ එහෙම ඉන්ෂුරන්ස් වර්ග හතර මොනවද කියලා. මේ ඉන්ෂුරන්ස් වර්ග හතර කොරියානුව දීර්ඝ කාලයක් සේවය කරන විදේශිකයන්ව මේ රක්ෂණාවරණ හතර අනිවාර්යයෙන්ම අයදුම් කරන්න ඕන. අරගෙන තියෙන්නේ කුම්මිනියොංගම්. කුම්මිනියොංගම් කියන්නේ සේවක අර්ථ සාධක අරමුදල. අපි ආයතනයක වැඩ කරද්දී අපේ මාසික පඩියෙන් 9% මේ සේවක අර්ථ සාධක අරමුදලට මාස්පත බැර කරන්න ඕනේ. හැබැයි මෙතනදී සේවකයා පැත්තෙන් 4.5කුත් ආයතන ප්‍රධානිය පැත්තෙන් 4.5කුත් 9%ක් තමයි මේ කුම්මිනියොංගම් කියන අපේ මේ ඉන්ෂුරන්ස් එකට කැපෙන්නේ. කොරියානුව සාමාන්‍යයෙන් වයස 60 65 අතරදී විශ්‍රාම ගැනීම සිදු කරන. එතකොට මෙයාට මේ පෙන්ෂන් එක ගන්න පුළුවන්. ඒ වගේම විදේශිකයන්ට තමන්ගේ මව් රටට වීසා කාලය අවසන්වී යද්දී මේ සේවක අර්ථ සාධක මුදල් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව රෝගාබාධ හැදිලා ආබාධිත වෙලා කුමන හානියකින් අපි මිය ගියොත් මේ රක්ෂණාවරණය අපිට නැවත ගන්න පුළුවන්. අපි මිය ගියොත් අපේ ඥාතීන්ට, ඒ කියන්නේ ජොබ්දලට මේ රක්ෂණාවරණය ගන්න පුළුවන්. දෙකට තියෙන්නේ කොංගම් පොහොම්. කොංගම් පොහොම් කියන්නේ අපි තුවාලයක අසනීපයක් ඇදලා ලෙඩක් දුවක් හැදිලා ස්පිරිතාලයට බේත් ගන්න ගියොත් අපි ගෙවන මුදලෙන් යම්කිසි කොටසක් මේ රක්ෂණාවරණයෙන් ආවරණය වෙනවා. ඒ වගේම අපි රෝහල්ගත වුණොත්, ඒ වගේම සැත්කමකට භාජනය වුණොත්, මේ වගේ රෝහල්ගත කිරීමේදී අපි ඒ ගෙවන බිලෙන් අපි යම්කිසි ප්‍රමාණයක් මේ කුම්ගම් පොහොමකින් ආවරණය වෙනවා. හැබැයි රූපලාවන්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලට විවිධ රෝග වළක්වා ගන්න කරන එන්නක් සිදු කිරීම වලට එතකොට මේ වෛද්‍ය රක්ෂණාවරණය ආවරණය වෙන්නේ නැහැ. මේ කොංගම් පොහොම එකට අපි මාසික වැටුපෙන් 8% ප්‍රමාණයක් අය කිරීම සිදු කරනවා. සේවකයා පැත්තෙන් 4%කුත්, ආයතන ප්‍රධානිය පැත්තෙන් 4%කුත් 8%ක් මේ කොංගම් පොහොම එකේ අය කිරීම සිදු කරනවා. තුන්වෙනියට තියෙන්නේ කොයොම් පොහොම. මේ කොයොම් පොහොම එක අපි රැකියාවක් සිදු කරලා අපි රැකියාවෙන් ඉවත් වුණාන් පස්සේ අපේ ජීවන වියදම විදියට යම්කිසි මුදලක් මේ කොයොම් පොහොම එකෙන් අපිට ලබා දෙනවා. හැබැයි අපි ඉන්ටර්නෙට් එකේ කේසයක් දාන බලෙන් අහක් වුණොත් නම් මේ කොයොම් පොහොම එක ගන්න බෑ කියලා සඳහන් වෙනවා. මේ කොයොම් පොහොම එකට අපේ මාසික වැටුපේ ආසන්න වශයෙන් 2% ප්‍රමාණයක් අය කරනවා. සේවකයා පැත්තෙන් 1%කුත්, ප්‍රධානියා පැත්තෙන් 1%කුත් වගේ තමයි අය කිරීම සිදු කරන්නේ. අවසානයේ තියෙන්නේ සංජය පොහොම. මේ සනොප් චෙහෙ පොහොම. ඒ කියන්නේ සනොප් කියන්නේ කර්මාන්ත, චෙහෙ කියන්නේ හදිසි අනතුරු, හදිසි ආපදා වගේ, පොහොම කියන්නේ රක්ෂණාවරණය. ඉටි කරලා තමයි මේ සංජය පොහොම කියලා කියන්නේ. අපි ආයතනයක වැඩ කරද්දී හදිසි අනතුරු වලට ලක් වුණොත්, අපේ අතප්පයක් තුවාල වුණොත්, එහෙම නැත්නම් අතප්පයක් වෙන් වුණොත් අපේ ආයතනය විසින් අපිට වන්දි මුදලක් ලබා දීමට බැඳලා ඉන්නවා. මේක රජයේ කම්කරුහාර කාර්යාලය මගින්, ඒ කියන්නේ කොයොන් නොදොම්බුව මගින් සිරුරක ලක් කරලා අපිට ඒ මුදලක් ආයතනය විසින් ලබා දීම සිදු කරනවා. ඉතින් මේ ප්‍රධාන සාදේ පොහොම වලට අමතරව කොරියාවේ පොහොම ගොඩක් තියෙනවා. සිල්බි පොහොම, තජොන්තා පොහොම, උන්ජොන්ජා පොහොම, වාජ පොහොම, යොහෙම් පොහොම. ඉතින් මේ වගේ ගොඩක් ඉන්ෂුරන්ස් වර්ග තියෙනවා. කෙටියෙන් කිව්වොත් මේ සිල්බි පොහොම නම් කියන්නේ අර කොංගම් පොහොම එක වගේම අපේ බේත් ගන්න ගියාම නැත්නම් අපි විවිධ පරීක්ෂණ සිදු කරගත්තාම අපිට අර කොංගම් පොහොම එකේදී අපි CT ස්කෑන් MRI කරාම අපිට රක්ෂණාවරණය ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ සිල්බි පොහොම එක දාපුවාම නම් ආවරණය වෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ වගේම චජොන්තා පොහොම අපි වාහනයක යද්දී ලංකාව වගේම කොරියාවේ මේ චජොන්තා පොහොම කියන එක දාන්න ඕනේ. ඒ වගේම උන්ජොන්ජා පොහොම, ඊට අමතරව වාජ පොහොම, නිවසක් හෝ වෙළඳ ව්‍යාපාරයකට මේ වාජ පොහොම එක දාන්න පුළුවන්. කියන්නේ ගින්න ඇති වුණොත් අපේ වෙන අලාභහානියට අපිට නැවත පෙරලා රක්ෂණාවරණය ගන්න පුළුවන්. ඒ වගේම යොහෙම් පොහොම අපි ට්‍රිප් එකක් ඇද්දී අපි මේ පොහොම එක දාලා යන එක ගොඩක් වටිනවා. මේක නම් දවස් 2-3 සතිය වගේ පොහොම එකක් තමයි මේ යොහෙම් පොහොම එක කියන්නේ. අපි ට්‍රිප් එකේ ගියාම හදිසි කාර්යයක ආබාධයක් නැත්නම් ජීවිත හානියක් වුණොත් අපිට වන්දි ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සාදේ පොහොම වලින් අපිට නැවත ආපසු ලංකාව බලා යද්දි ගන්න පුළුවන් මේ කුම්මිනියොංගම් කියන අපේ විශ්‍රාම වැටුප විතරයි. අනිත් ඒව රක්ෂණ වාරික ටික මේ තියලා තමයි යන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලා කොරියාවේ තියෙන රක්ෂණාවරණ ගැන යම්කිසි දැනුමක් ගන්න ඇති. ඉතින් අනිත් යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න, මාව ෆලෝ කරලා තියාගන්න. තව ඉස්සරහට කොරියාව ගැන, කොරියා සංස්කෘතිය, කොරියානු භාෂාව ගැන අලුත් විස්තර ටිකක් අරගෙන ඔයාලට එන්න. එහෙනම් හරිස්සමින් ඉන්න ඕන. ඊරුවන් සරණයි. සුඛාසයෝ.